විද්‍යාත්මක පැහැදිලි කිරීම අභ්‍යවකාශ ගවේෂණය වගේ වීඩියෝස් ගෙනාවු ස්ට්‍රියක්ස් අද ඔය කට්ටියට ආයෙත් ගෙනල්ලා තියෙනවා ග්‍රීක මිත්‍යා කතාවක්. ඉතින් ඇත්තට මේ ග්‍රීක මිත්‍යා කතාව කියන්නේ ඊටම ගැඹුරු මාතෘකාවක්. මේක වීඩියෝ එකකින් දෙකකින් කරන්න ඊටම අමාරුයි. ඉතින් ඇත්තට මේ ටයිටන් වෝ එකකින් පස්සේ කොහොමද මේ ඔලිම්පික්ස් දෙවිවරු පිහිවුනේ, මේ ඔලිම්පස් කන්ද සහ මේ ග්‍රීක දෙවිවරුත් එක්ක සම්බන්ධ විවිධ සිදුවීම් ගැන අපි හිතුවා වීඩියෝ සීරීස් එකක් ගෙනාවා නම් හොඳයි කියලා. ඉතින් ශ්‍රීඑක්ස් අපේ channel එකෙන් ඒ වීඩියෝ සීරීස් එක ළඟදීම ශ්‍රීඑක්ස් අපේ ප්‍රේක්ෂකයන් වෙත අපි තිලන කරන්න සූදානම්. ඉතින් ඒ වීඩියෝ සීරීස් එක කරා ඔය කට්ටියට වෙනත් මිත්‍යා කතා කියන්නේ චීන, ප්‍රංශ සහ ඊජිප්තු වගේ වෙනත් ශිෂ්ටාචාරවල තිබ්බ මිතොලොජි කතා වගේම මේ ග්‍රීක මිත්‍යා කතා ගැනත් මුලමැද අග ගලපගෙන හරි ලස්සනට ඒව රස විඳින්න ශ්‍රීඑක්ස් අපි කටයුතු ගෙන එන්න සූදානම්. ඉතින් එතකන් අදට අපි කතා කරමු මේ ග්‍රීක මිත්‍යා කතාවල අපිට හම්බෙන බලවත්ම දෙවි කෙනෙක් වෙච්ච හේඩීස්ගේ පුරාවෘත්තිය ගැන. ඉතින් මේ තමයි සීමාවෙන් එහාට දැනුම හොයාගෙන යන ලංකාවේ අලුත්ම ඩිස්කවරි channel එක ශ්‍රීඑක්ස්. හේඩීස්ගේ පුරාවෘත්තය ගැන කතා කරද්දී අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ හේඩීස් කියන නමේ අර්ථය කියන්නේ අර්ථය මොකක්ද කියලා. හේඩීස් කියන නමේ අර්ථය the unseen one. ඒ කියන්නේ නොපෙනෙන තැනැත්තා කියන එක. ඉතින් පොඩ්ඩක් බැලුවොත් කොහොමද මෙයාට මේ නම හම්බුනේ කියලා අපි යන්න ඕනේ the battle of titan නැත්නම් ටයිටොනොමික එකට. ඇත්තටම මේක ටිකක් ටයිටොනොමික කියන්නේ නැත්නම් battle of titan කියලා කියන්නේ ටිකක් දිග මාතෘකාවක්. එතනදි තමයි කියවෙන්නේ කොහොමද මේ ඔලිම්පික් දෙවියෝ ආරම්භ වෙන්නේ කොහොමද කියලා කියවෙන්නේ එතනදී. ඉතින් කොහොම හරි මේ එක ගැන අපි වෙන වීඩියෝ එකකින් ගේන්නම් මේ දැනට ඒක නියාලාවට මතක තියාගන්න. කොහොම හරි මේ ටයිටන් වෝ එක එහෙම නැත්නම් battle of titan එකේදී ක්‍රානෝස් කියන ටයිටන්ගේ දරුවෝ ටික යාට විරුද්ධව සටන් කරලා ටයිටන්ස්ලා පරද්දනවා. ක්‍රානෝස් අතර ටයිටන්ස්ලා පරද්දනවා. එතනදී මේ ක්‍රානෝස් කියන ටයිටන්ගේ දරුවෝ අතරින් වඩාත් බලවත්ම දරුවෝ 3 දෙනෙක් විදියට අපිට මෙන්න මේ 3 දෙනා සියුස්, පොසයිඩන් සහ හේඩිස් කියන මේ 3 දෙනා හඳුන්වන්න පුළුවන්. කොහොම හරි මේ ටයිටන් වෝ එක ඉවර වෙලා මේ ඔලිම්පික් දෙවිවරු නැත්නම් ග්‍රීක දෙවිවරු මේ ඔලිම්පස් කන්ද ඇතුළේ ප්‍රදේශය තුල තමන්ගේ බලය ආධිපත්‍යය පතුරවද්දී මේ ඒ කට්ටියගේ අදාළ ප්‍රදේශ වෙන් කරගන්න අවස්ථාවේදී මේ එක දෙවිවරුන්ට එක ප්‍රදේශ වෙන් වෙනවා. එතකොට සියුස්ට වෙන් වෙන්නේ අහස. එතකොට අහසට අධිපති දෙවියා සියුස්. පොසයිඩන්ට හම්බෙන්නේ මුහුද. මුහුදට අධිපති දෙවියා පොසයිඩන්. එතකොට අපේ හේඩීස්ට හම්බෙන්නේ අන්ඩර්වර්ල්ඩ් එක. එහෙම නැත්නම් අපි අපාය කියලා ගමු. අපාය. ඉතින් අන්න එහෙම තමයි හේඩීස් අපායට නැත්නම් අන්ඩර්වර්ල්ඩ් එකට අඳුරට අධිපති දෙවියා විදියට පත් වෙන්නේ. කොහොම හරි එතකොට මේ අපි කතා කරේ නෑනේ කොහොමද යාට මේ unseen one කියලා නොපෙනෙන තැනත්තා කියලා නම හම්බුනේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. අපි කලින් කතා කරන ටයිටන් වෝ එක. ටයිටන් වෝ එකේදී මේ ඔලිම්පික්ස් දෙවිවරුන්ට උදව් කරා ක්ලයික්ලොප්ස් කියලා එක ක්‍රීචර් කෙනෙක්. මේ ක්ලයික්ලොප්ස් මේ ඔලිම්පික්ස් දෙවිවරුන්ට විවිධ ආයුධ තනලා දුන්නා මේ ටයිටන්ලා පරාද කරන්න. විශේෂයෙන්ම සියුස්ට හදලා දුන්නා තණ්ඩබෝල්ට් එක. පොසයිඩන්ට හදලා දුන්නා ත්‍රිශූලය. ඒ වගේම අපේ හේඩීස්ට හදලා දුන්නා the cap of invisibility එහෙම නැත්නම් නොපෙනෙන හෙල්මට් එක. මේ දාන්නේ. එතකොට මෙන්න මේකත් එක්ක තමයි මෙයාට මේ නොපිනී යාම කියන බලය හම්බෙන්නේ. අපි දන්නවා කොහොමද ඔය මරණය හා සම්බන්ධ ඊජිප්තු පුරාවෘත්තවල හම්බෙන අනුබිස් ඊට පස්සේ ලංකාවට ආසන්න විදිහට ගත්තොත් මාරයාට නොපිනී යන්න පුළුවන්. ඒ වගේ මේ පොඩක් අර මරණය හා සම්බන්ධ මේ දේවල්වලදී ගොඩක් දෙවිවරුන්ට ගොඩක් පුද්ගලයන්ට නොපිනී යාමේ හැකියාව තියෙනවා. ඉතින් හේඩීස්ටත් ඒක හැමම තියෙනවා. මේ හේඩිස් ගැන කතා කරේ තව ඉන්ටරෙස්ටිං මාතෘකා කියන්නේ ඉන්ටරෙස්ටිං කතා ගොඩාක් තියෙනවා. ඒ අතරින් අපි කතා කරන්න ඕනි තවත් මේ හේඩිස් එක්කම තියෙන තවත් දෙයක් තමයි මේ සර්බිරස් කියන්නේ. සර්බිරස් කියන්නේ මේ ඉන්නේ ලස්සනට කියුට් විදියට ඔලු තුනක් තියෙන බල්ලෙක්. එයා තමයි සර්බිරස්. හේඩිස්ගේ සුරතලා. එහෙම නැත්නම් අන්ඩර්වර්ල්ඩ් එකේ ආරක්ෂකයා කියලාත් ගන්නවා. මේ ඉතින්
හේඩිස්ගේ මෙයාගේ රාජකාරිය තමයි ජීවත් වෙලා ඉන්න මිනිස්සයන්ට මේ අපායට නැත්තම් මේ අපි ගත්තොත් අන්ඩර්වර්ල්ඩ් එකට එන්න නොදී තියා ගැනීම සහ මරණය පත් වෙච්ච ඒ කියන්නේ ජීවයක් නැති අයව අන්ඩර්වර්ල්ඩ් එකෙන් එළියට එන්න නොදී තියාගන්න එක. ඉතින් ඕක තමයි සර්විලස්ගේ හේඩිස්ගේ කාර්. කොහොම හරි. දැන් එතකොට මේ හේඩිස් සම්බන්ධ තව දැන් කතා තියෙනවා ගොඩක්. ඒවා අපි වෙන දවසක ගේන්නම්. මේ හේඩිස් එක්කම කතා කරද්දි මේ අපි තව කතා කරන්න ඕනේ දෙයක් තමයි මේ හේඩිස් කියන්නේ කොච්චර මේ හොඳ දෙවි කෙනෙක්ද කියන එක. අපි සාමාන්‍යයෙන් අපාය අන්ඩර්වර්ල්ඩ් එක වගේ අඳුරු තැනක් සහ භයානක දේවල් තියෙන තැනක් ගත්තම එතන ඉන්න මිනිස්සුත් හරි භයානක වෙන්නේ නැති කියලා නිගමනයකට එනවනේ. හැබැයි ඇත්තටම නෑ. හේඩිස් කියන්නේ අනිත් දෙවිවරුන්ට සාපේක්ෂව ඊටාම හොඳ දෙවි කෙනෙක්. හොඳ උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ හේඩිස්ගේ හිත කොච්චර හොඳයිද කියලා පෙන්නුවොත් එහෙම අපිට පෙන්වන්න පුළුවන් ඕෆියස්ගේ පුරාවෘත්තය. වීණාවාදකයෙක්ගේ කතාවක්. මේ වීඩියෝ එකෙන් ගේන්න අමාරුයි. වෙන වීඩියෝ එකකින් ගේන්නම්. අපි ගේන්න කලින් ඔයාට ඕෆියස්ගේ කතාව ගැන දැනගන්න ඕනේ නම් 10 ඉංග්‍රීසි අච්චු පොතේ තියෙනවා මේ ගිහින් බලන්න. ඉතින් ඇත්තට මේ ඕෆියස්ට අපායට අන්ඩර්වර්ල්ඩ් එකට එන්න දීලා එයාගේ ආදරවන්තිය මැරිච්ච ආදරවන්තිය බේරගන්න හේඩිස් ඉඩ දෙනවා. කොච්චර හොඳ මිනිස්සෙක්ද? කොච්චර හොඳ දෙවියෙක්ද? ඒ වගේම එයාගේ පරමාදරය දුන්නේ එයාගේ පර්සොවිනියම නැත්තම් එයාගේ භාර්යාවට විතරයි. වෙන කාටවත් ආදර කරන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය මින්තිගේ පුරාවෘත්තය. එතනින් පෙන්නනවා ඒ මින්තිගේ පුරාවෘත්තයෙන් තමයි කියන්නේ කොහොමද මින්ගහ කියන එක හැදුනේ කියන එක. ඒකත් වෙන දවසක ගේන්න. හැබැයි ඉතින් හේඩිස් කරලා තියෙන එක වැරද්ද ඩෙමීටා දෙවියන්ට හොරෙන් පර්සොෆිනිව කිඩ්නැප් කරන් ආපු එක විතරයි. අපි කතා කරන්නේ හේඩිස්ගේ ආදරණීය බිරිඳ තමයි පර්සොෆිනි කියන්නේ. එයාගේ අම්මා තමයි ඩෙමීටා. ඉතින් ඇත්තටම මේ හේඩිස් ඩෙමීටට හොරෙන් තමයි පර්සොෆිනිව අන්ඩර්වර්ල්ඩ් එකට කිඩ්නැප් කරන් එන්නේ. අන්න ඒක හින්දා තමයි ඔය ඍතු 4 ඇති උනේ. එතනත් ලස්සන ටේල් එකක් ලස්සන කතාවක් තියෙන එකත් පස්සේ දවසක ගේන්න. අද පොරොන්දු දුන්නා වැඩිද මන්ද? ඔය ඔක්කොම කරන්න පුළුවන් ඒක. බලමු. ඉතින් මේ කතාවෙන් අන්තිමටම ගන්න තියෙන දේ මොකද්ද? මේ හේඩිස් අපිට කියන්න හදන හේඩිස්ගේ පුරාවෘත්තෙන් අපිට පෙන්වන දේ මොකද්ද? ඇත්තටම අපි හිතන් ඉන්න සමහර මිනිස්සු නරකයි. ඒ කට්ටියගේ පෙනුමෙන් අපි හිතනවා ඒ කට්ටිය නරකයි කියලා. ඒත් ඇත්තට මේ කට්ටිය අතුලාන්තයෙන් හොඳ වෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒ වගේ මේ අනිත් පැත්ත අපි පිටතින් හොඳයි කියලා දකින සමහර මිනිස්සු අතුලාන්තයෙන් නරක වෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න ඕනේ මේ සමාජ ජීවත් වෙද්දී කළු පාට මිනිස්සු අතරේ සුදු පාට මිනිස්සු ඉන්න පුළුවන්. සුදු පාට මිනිස්සු අතරේ කළු පාට මිනිස්සු ඉන්නත් පුළුවන්. ඉතින් කවුරුත් පිටතින් මයින් එපා. මොකද මිනිස්සෙක් පිටතින් මයින් අමාරුයි. ඉතින් ඒකින්ද හිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා. ශ්‍රීඑක්ස් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ තමයි සීමාවෙන් එහාට දැනුම හොයාගෙන යන ලංකාවේ වලුත්ම ඩිස්කවරි channel එක. ශ්‍රීඑක්ස් හැමෝටම goodbye. සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට